මම නීතිය කරලා තියෙනවද පිස? අඩේ මේක හෙනම මලයාලම් කයිනේ. සාදුල 4ක් චරිත විදියට ගත්තොත් දැවැන්තයම් 3ක්. ප්‍රියන්ත සිරිකුමාර, හේමසිරි ලීනගේ, සනත් ගුණතිලක. ලේසි නෑ. සාදු කියන්නේ හොඳයි කියන එකට. හොඳම 4ක් එක පෙළට. උදයන්ති, දිනක්ෂි, සම්පත්, තිරිමාදුර. මොන මගුලක් කරන්න යනවද දන්නේ නැහැ. මේ පොඩි කොල්ලා කවුද? ඩබින් වලින් පටන් අරන් අකුරුම කීනෑ ඉරහැංගිලා වගේ හිච්චි නාට්‍ය හරහා ඇවිත් ප්‍රසන්ටිං වලත් වැඩ පෙන්නලා ඉස්සරහට ආපු කොල්ලෙක්. යමෙක් තැන් වල බන කිය පලියට එපමණකින් ධර්මදරයෙක් වෙන්නේ නැහැ. හාමුදුරුවෝ සෙට් එකක් මුලට ආවා. එක ලයින් එකකින් වත්මන් බුද්ධ ශාසනයම කරකොල අතාරිනවා. හැම දෙයකටම ප්‍රතිවිපාකයක් තියෙනවා දරුවෝ. කර්මයේ වැඩ කරන්නේ ඇත්ත. මේ බුද්ධ වචන. සුද්ධ වූ ගින්නක් වුණත් ඇවිලෙන්නේ කොයි වෙලාවෙද? ඇවිලෙන්නේ කොහෙදද කියන එක අපි දැනගන්න ඕනේ. සුද්ධ වූ කිව්වම ඔළුවට එන්නේ ක්‍රිස්තු ධර්මය. මේක ඇතුලේ සියලුම ධර්මයන් එක මිටර අරගෙන මොකක්දෝ කියන්න හදන පාටක් පේන්න තියෙනවා. මේක ක්ලයිමැක්ස් එකේ සීන් එකක් වෙන්න ඕන. කවුද මේ දිල්චාර කියන්නේ? ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්න දැනන වැඩ කරපු චරිතයක්. පළවෙනි චිත්‍රපටයේ විදිහට යාළුවෝයිද වගේ අප්‍රොෆෙෂනල් නමකින් පළවෙනි ෆැෂන් ෆිල්ම් එක කියලා ලෝරක් නැති වැඩක් කරපු කෙනෙක්. ඇඩ්වර්ටයිසින් වල මාර වැඩක්. හැබැයි මේකෙදි නම් අරලා තියෙන ලේසි පාසුම හරියන්නේ නෙමෙයි. දාමර ක්‍රිකට් එකේ ලියු මෙනකම් බලන්න. ක්‍රිකට් කියන්නේම ලංකාවේ උන්ට ආගමක්. මම මේ කරන්නේ විනය නීති කැඩන මේ ෂොට් එකත් එක්ක ඒ ඩයලොග් එක ඇත්තටම විස්තර කරන්න අවශ්‍ය නැහැ. සියල්ල මේකේ තියෙනවා. පැත්ත ගෑවෙන් පුතා. මේක නම් ඇඟ රිදෙන ඩයලොග් එකක්. සෑහෙන දේවල් වෙන නියමිතයි වගේ. ක්‍රිකට් ඇඟේ තියෙන අපිට දැනෙන ෂොට් මේවා. ඔයා තමයි මම පුහුණු කරපු පොඩ්ඩම නැචරල් බැස්මන්. වැදගත් එකක් වෙන්න ඇතිනේ. අම්මකෝ වගේ නම වෙනස් කරා කියලා. ඇයි බයද මම වහගාලා දෙයි කියලා. ඒකට කමක් නෑ හම්බුනේ. ඔබ මොකද කරන්න යන්නේ? අපි දෙන්න විතරක් ඉන්නකොට මචං කියන්න හොඳ නැද්ද? මේ ෂොට් එක නම් සූර්යයන් මතක් කරනවා. ඒ වයිබ් එක මේකෙත් තියෙනවා. අන්න කොල්ල පන්සලේ අඳන පිටින් ක්‍රිකට් ගහනවා. යසයි ක්‍රිකට් ගහන සාදු කෙනෙක්. එන ගහන ඩ්‍රයිව් එකත් එක්ක කියන මේ ඩයලොග් එක අපිට මුළු ලංකාවම ගැන ස්ක්‍රීන්ෂොට් එකක් කරන් දෙනවා. බලමුකෝ. මේක නම් බය හිතෙන ටයිටල් එකක්. සෙල්ලම් කරන්න හදන්න එපා ජයමාන්න. හාමුදුරනේ. අපි හොඳ බෞද්ධයෝ. මේ ප්‍රශ්නෙන් ට්‍රේලර් එක ඉවර කරාට ප්‍රශ්නේ කොහෙන් කෙලවර වෙයිද කියලා තමයි මට හිතා ගන්න බැරි. මේක වෙන පිච්චර අමුතු සෙල්ලම් කරන සිවුරු හැඟ සාදුලා මොන කොන් වලින් අල්ලගනිත් දන්නේ නැහැ. සංස්කෘතික මේවකට කෙලවෙලා සදාචාරයට මකබෑ වෙලා දායක ස්වභාවය විශ්සිලා නැවතුනොත් ඇති. පොඩක් ඉඳපන්. මුලම සීන් එකේ සිරිකුමාරී ඉන්නේ සිවිල් පිටනේ. ඒ කියන්නේ පස්සේ සිවුර ඇරලාද? මතු පිට කතාව පැහැදිලි. හරියටම ගැලපිලා තිබුණොත් මේක තමයි ෆිල්ම් එක මචං. ලංකාවටම දැනෙන්න ඇඬෙන්න දෙන්න පුළුවන්. ජය.